හම්බෝ සැර අපි දැන් ලොකේෂන් එකට ආවා. ලේස් වලට එන් කරලා කේල් ගොල්ල දාලා තියෙන්නේ. මෙහෙම ඇයි මේ පැල හදලා තියෙන්නේ මේ ගහක් ළඟ තමයි. පැලයි ගහයි සම්බන්ධ නැහැ. එහෙම නා අපි තව විශේෂ දෙයක් දානවානේ. අපිත් එක්ක තව යාළුවෙක් එකතු වුණා ගම. යා වෙනද එන්නේ නැහැ. මම බලන්නේ නැති මන් දැන් මෙච්චර උඩ දෙන්නේ කියලා. කිසිම කේස් එකක් නැහැ මේ ගුණි දාගන්න මේ හයියයි. ඉඟුරු දාලා නිසා ඉඟුරු නෙමෙයි. මේ දවස් ටිකේ සෑහෙන වැඩ අධික දවස් ටිකක් විතර තමයි කිවිලා ගියේ. ඉතින් අද හවස අපි පොඩ්ඩක් වෙනස් විදිහකට ගත කරන්න තමයි හදන්නේ. බලන්න මොනවද හදන්න යන්නේ කියලා. දැන් දෙන පරිප්පුයි තව දාන අනම්මනන් ටිකයි. අපි හදන්න යන්නේ පරිප්පු වඩේ. පරිප්පු වඩේ හදාන්න අපි යනවා ගෙවල් ළඟ තියෙන පොඩි ලොකේෂන් එකකට ගිහිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරලා අපෝ ගෙදර එනවා. හම්බෝ සැර මේ දින්න හදාගත්ත මිස්චර් එක දැන් බ්ලෙඩ් කරලා ගත්තේ. මේ කොච්චි දාලා තියෙන ගොඩ. ඒ නිසා සැර වැඩි. මාත් ඉතින් මට වැඩක් අඩු ගුණාම කුස්සියට වල සහභාගී වෙලා පොඩි සප්පයක් දෙනවා. පරිප්පු මේක මේ මම ඉස්සරහ නිකන් පරිප්පු කියලා කිව්වේ මේ රෑ පෙඟෙන්න දාලා තමයි මෙහෙම තියෙන්නේ. යා කඩල පරිප්පු. අශ්ව පරිප්පු. අවුඩාර මේ මම අහලා දෙනවා අශ්වයන්ට කන්න දෙනවා ඒකින්ද අශ්ව පරිප්පු කියනවා කියලා. ඇත්තද දන්නේ නේ? අහලා දෙනවනේ? නෑ. අශ්ව පරිප්පු කියනවා කියලා අහලා දෙනවද? නෑ. ඒ අහලා නෑ? ඔයාලා වෙත්තම දෙන්නේ කඩල පරිප්පු. අහලා නෑ. ඔයාලා අහලා දෙනවද? පරිප්පු බ්ලෙන්ඩ් කරගත්තා. මේ මෙහෙම දාන්නද මේක? අහලා කරන්න බෑ. දාන්න. ඇද්ද කියලා මේ? ඉන්න මං ගන්න. ඒ කොටන්න දාන්න ඕන. අපි මේ කාලෙකින් තමයි වඩේ ටිකක් හදාගෙන වෙලා තිබ්බේ නේ මේ දවස් ටිකේ නේ මේ දැන් මාස ගානක් තිස්සේ හරියට මුත් කරගන්න බැරි වුණා වැඩත් එක්ක. ගොඩක් පැති වලට වැස්සට මෙහාට වහින අඩුයි මේ ප්‍රශ්නේ ටික. දැන් ගුලි කරන්න යන්නේ මේ ගුලි කරන එකේ වඩේ වල හැඩේ ගන්න එකේ වගකීම් පාරන්නේ මට. නේද මට ඔය ආටිස්ට් කෙනෙක් පුළුවන් නිසා ඒකත් හරියට පුළුවන් කියලා. අවුලක් නැහැ හැබැයි පුළුවන් හැඩේ හොඳට එනවා. අපි පිළිගන්නකොට වතුර අවුල ගොඩනේ. අත හොදලා පිය ගන්නවා. කොයි දාන්නේ? ඇයි? මේ දිනේ මෙයා හදපු මේක මේ තනිකර ආටිෆිෂල් මේ හෑන්ඩ්මේඩ් නෙවෙයි මේක ෂේප් එක නෑ ඔය ප්‍රමාණය ආ මම හරියට ගන්නවද ආ හරි බයක මෙහෙන් තියන්න මේක අරින් තියන්න මේකට දාන්න ඔව් දෙකම සයිස් කියලා යනවා මේ අල්ලේ දිනවනේ මෙතන මේ තන අන්න එතෙන් ගානට සෙට් වෙලා වඩේ හැඩේනවා. දුක වැඩිද? හරි කරන්න ඕනේ තමයි. බෙදෙන්න වෙලා ඉතින් මේ දින සිද්ධිය කරන ඉතින්. ඉතින් හදපුවා. පර්ෆෙක්ට් නේ? වඩේ ටික හදලා ඉවරයි.
මේ තියෙන්නේ දැන් කන්න තියාගත්ත ටික. මේ ටික බෙදලා අපි අර කිව්ව ලොකේෂන් එකට ගිහිල්ලා කනවා. එතකොට මේ තියෙන්නේ ලේස් වලට එන් කරලා කේල් වල දාලා තියෙන්නේ. මෙහෙම තියන්නේ මේ අපි ඒගොල්ලෝ මේ ටික දානවා ෆ්‍රීස් එකට. ෆ්‍රීස් එකට දාලා අපි දෙන්න මේ ටික සාමාන්‍ය සති දෙකක් විතර මේ ටිකෙන් ඇද ගන්නවා. කින මම රැයට වැඩ කරනකොට එහෙම මේ තෙල් ටිකක් දාලා බෙද ගන්නවා. ටිකක් හදා ගන්නවා කනවා. ෆ්‍රීස් එකෙන් අරගෙන සාමාන්‍ය පැය භාගයක් විතර එළි තිබ්බම ඇති. මේ අපි ඔක්කොම වැඩ ගියක් හදුවා. 43යි. කොමඩේ 43යි පරිප්පු ග්‍රෑම් කීයද? පරිප්පු 500ක් ගත්තා. වඩේ 43යි. ලොකු වඩේ මේක. ලොකු වඩේ. දැන් බදින්න තමයි යන්නේ. මංගල වඩේක දැම්මා. අපිට මේ අපි පොල්තෙල් කඩෙන් ගන්න නැහැ. ගෙදරින් පොල්තෙල් හම්බ වෙනවා. ගෙදර හදන ඒවා. අපිට පොල් නැහැ නේ. ඒක නිසා ගෙවල් වලින් පොල්තෙල් ළමින් ටී ටික පරීක්ෂා කරගෙන උයන පිහිනේ වත් කරලා මේ වගේ පොඩි දෙයකට හදාගෙන ඉතින් තෙල් ටික පරීක්ෂා කරනවා වෙට් ටික කරන්නේ. නැත්නම් අපි ගෙදරින් එහෙම දැක්කොත් බලයි මුන් මේවද කරන්නේ පොල්තෙල් අරන් ගිල්ලා කියලා. තාම රන්නන් පාටට ඇවිල්ලා නැහැ. රන්නන් පාට වෙනකම් බෙද ගන්නවා. මෙයා බදිනේදී මං කැමරාවල් ළඟ ඉන්නවා. දොඩේ වඩේ ටිකක් බදලා ඉවරයි. දැන් අපි තේ එකක් හදාගන්න යන්නේ. අපි දෙන්න බොන ප්‍රමාණයට වතුර කොප්ප දෙකක් දා ගන්නවා. බලන්න ඔයාලත් තේ හදන්නේ අපි හදන විදිහට කියලා. සෙට් තේ කොළ ටික දා ගන්නවා. අපි තව විශේෂ දෙයක් දානවානේ. මේක දා. මේ තමයි කුරුඳු. අපි සාමාන්‍යයෙන් තේ වල කුරුඳු දානවා. අපි කුරුඳු බ්ලෙන්ඩ් කරලා තියන් ඉන්නේ. මේ තියෙන්නේ කුරුඳු ටික තේකට දැම්මම අමුතුර හත් වෙනවා. අපි දෙන්න දැන් අපි ඒ ප්‍රයෝගෙම තමයි බොන්නේ. අපි කලින් නම් ඉඟුරුත් දාන මේ දවස්වල ඉඟුරු නැහැ. දැන් සීනි දාන්න. අපි දැන් සීනි අඩුවෙන් දාන්නේ. ඕනේ. ටික අඩුවෙන් වෙනවා. දැක්කනේ අඩුවෙන් කොට කොච්චර දැම්මොද? මුට්ටේ යනවා. හරි. මේ තියෙන වඩේ ටික හැබැයි තේ හැදෙනවා. අපි දැන් යන්න ලෑස්ති වෙනවා. අපි දෙක උතුරන්න ගත්තට පස්සේ විනාඩි 2ක් විතර ලිපහලා එහෙම වහලා තියෙනවා දෙක. ඊට පස්සේ තමයි තේකේ නියම රහ එන්නේ. වඩේ ටික අඩු කරනවා. ඔයාලා වෙනද මේ ඉස්සෝ ඉන්නවා. මේ ඉස්සෝ නෑ හරිද? ඉස්සෝ වෙන්නේ දෙන්නේ නැහැ ඒක නිසා. අඩු කරලා තියෙන්නේ. දැන් අපි අර ගිය ලොකේෂන් එකට යන්න තමයි යන්නේ. කිල්ලම්බෙමු. ඊට කලින් තේ කැති නේද? තේ කැති. තේ ටික දාගන්න ඕන. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. අපිත් එක්ක තව යාළුවෙක් එක්ක තුනා ගමන්ට විශේෂ යාළුවෙක් කියන්නේ. එයා වෙනද එන්නේ නැහැ. මේ ඉන්නේ. හලෝ චූටි. ඉන්නේ අපි චූටි. වඩ කේස් එකක්ද? එන්නේ වෙනව නැට්ටනේ ලස්සන. කො වෙන්නන්න කැමරාවට නැට්ට. මූත් අපි පස්සෙන් එනවා යන්න. ලොකේෂන් එක තියෙන්නේ අපි ඉන්න ගෙදරින් few miles away. අර ඉස්සරහ යනවා. ඉතින් චූටිත් යනවා. චූටියා. දැන් මූට ආවට මේ යන්න බෑ ඉතලා තියෙන්නේ. කටුගෙන තියෙනවා. කරන්න දෙයක් නැහැ නේ යනවා.
අපි දැන් ලොකේෂන් එකට ආවා. මේ දින අර කිව්ව ලොකේෂන් එක. මෙතන තියෙන්නේ පැලක්. පැලක් කියන්නේ මේක මේ දැන් මේ දවස්වල අතාරලා දාලා තියෙන්නේ. පොඩක් අබලන් වෙලා තියෙන ඇසට එමින්න බෑ. ඒ මරු ඉතින්. අපි උඩට නැගලම් බලමු. ඉතින් මෙයා නගින්න යන්නේ. මාත් එක්ක තව යාළුවෙක් ඉන්නවා නගින්න. යයි යම් බය වෙන්න එපා. එයි. මේක නගින්න බයයි. බය වෙන්න එපා. ඔව්. පොඩ්ඩක් පරිස්සමෙන් අඩිය කියන්න. කඩන්න තියෙන පුළුවන් පල්ලියක්. මම මේ අල්ලන්නේ නැතුව නගින්නේ. ඔයා මොකද ඔච්චර බය? චුටියන. චම්මෝ නැගගන්න. චුටි නැග්ගා. ඔක හිතේට පණ බයයි. අපි දැන් පැලට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ පැල ඇතුළ. මේ හදලා තියෙන්නේ මේ වැටේරියානේ. වැටේරියා කොට වලින් තමයි හදලා තියෙන්නේ. මැස්ස මේකේ තමයි නිදාගන්නේ. කෝඩුවකුත් බඳලා මෙතන ගිනි මැලේ ගහනවා රැයට. ඒතකොට ගිනි මැලෙන් මේ පොල්ලතු වලට වෙන හානිය වළක්වන්න තමයි මෙහෙම තාඩු දාලා තියෙන්නේ. ඒතකොට මේ ගහක් ළඟ තමයි ගහලා තියෙන පැල වල ගහ දැක්කනේ. පිටත් වෙන්න ඕනේද? මිකිත් පල්ලේ ඉඳන් අන්න මිකි කියන්නේ අපේ ගෙදර ඉන්න බල්ලා. උත්තනන උඩ එන්න බෑනේ උඩට. චූටි සෝදිසියක් දානවා. චූටි මොකද තාත්තේ? කොම් ක්ලියර්ද? නෑ? අවුලන්නම් කියන්න. මේ පැල හදන්නේ මේ අපි ඉන්නේ ඉරිංගු හේනක් මැද. ඒ ඉරිංගු හේන රකින්න තමයි පැල හදන්නේ. එතකොට මේ මම ඒ සීයා තනියම තමයි මේ ඉන්න කොටන් අර කැලෙන් ගෙනල්ලා මේ ගැව්වේ ඒ දවස්වල. මේ එතකොට මේ පැල හදලා තියෙන්නේ මේ ගහක් ළඟ තමයි හදලා දෙන්නේ. මං හිතුවා ගහට අල්ලලා ගහන්න කියලා. හැබැයි මේ එහෙම ගහට අල්ලලා නෙමෙයි ගහන්නේ. ඒ කියන්නේ ගහේ අර පැලයි ගහයි සම්බන්ධ නැහැ. එහෙම සම්බන්ධ වුණොත් එහෙම ගහ උලඟට වැන්නකොට පැල වැටෙනවලු ගැලවිලා. මේ කැඩනවලු. ඒ නිසා අර එහෙම අර ගහක් ළඟ ගහන්නේ ඒක සාමාන්‍යයෙන් එයා කියන්නේ ඒක සම්ප්‍රදායලු. ඒ කියන්නේ ගහක් ළඟ නැතුව පැලක් නෙමෙයිලු ඒක. මේ වගේ පැලක් නෙමෙයිලු ඒක උඩ තියෙන. ඉතින් එහෙම තමයි කිව්වේ. විද්‍යාත්මක හේතුවක් නම් දන්නේ නැහැ ඉතින්. මේ එතකොට මේ පැල මෙච්චර උස්සන්න නැතුව බිම ගහන්න පුළුවන් නේ. බිම ගහන්න නැත්තේ කාරණා දෙකක් හින්දා. එක මේ අලිය තමයි උස සැතෙන්නේ වෙනකොට ඇතින් පේන්න ඕනේ. අනිත් එක මේ ඉරුංගෝ ගා හැදුනහම බිම තියෙන පැලක මේ වගාව එහා කෙළවර පේන්නේ නැහැ නේ. පැල ගන්නට උසනේ අපේ ඇස් මට්ටම තියෙන්නේ. එතකොට මේක පේන්නේ නැහැ මෙලෝ දෙයක් ඉරුංගු හැදුනහම. ඒකයි උඩින් ගහන්නේ. ඉතින් ওই කතන්දර දෙක තමයි කිව්වේ සීයා. අපි දවසක් මේක ඇවිල්ලා රෑත් හිටියා පොයි දවසක. නේ? ඉතින් මෙයා දැන් ඉන්නේ මේ කණ්ඩ බලාගෙන ඉන්නේ. අපි කාලා ඉමු. චූටි අවුලක් නැහැ. චූටි අතන සෙටල් වෙලා සැපේ ඉන්නවා. චූටි ආ බයයිද උඩ ඉන්න? ඉතින් අපි ගෙනාපුවා කමු. අපි දෙන්න තේ ටික මේ ප්ලාස්ක් එකකට දාන්න ආවේ. නැත්නම් මෙතෙන් එදි නිවෙනවා. ඔය නේද? වඩේ ටික. සුළුද? මෝ වඩේ කරනවා. අර පූසොන්ට පෙන් රහ දෙන්නේ නැහැ කියනවනේ මේ. එයාට මෝ මාරාසේ පෙන් රහ ಜಾති ගන්න. දෙන්නේ නැහැ ඉතින් දෙන්න හොඳ නැහැනේ කාබෝහයිඩ්‍රේට්. මේකට චාලා දාන්න. Taste good. मैं බලන් ඉන්න බල්ලා.
මු බලන්නේ නැති මන් දැන් මෙච්චර උඩ දෙන්නේ කියලා. කබයයිනේ. මොකක්ද දෙන්නේ? මේ යට බැලුවේ නේ ෂූටින්. නේපාල අඩි ගියක් විතර උසයිද? අඩි මම හිතන්නේ අඩි 12ක් ඔව් 15ක් වගේ උසයි. මේකට මේ ඉඩ තියෙනවා සාමාන්‍යයෙන්. ඉන්නවනේ පැක් වෙලා ඉන්නවනේ මේකට ඉන්න පුළුවන් 5කට විතර. සාමාන්‍යයෙන් කිසිම කේස් එකක් නැහැ මේකට නිදාගන්න මේක හයියයි. මේක රැට රිස්ක් එක තියෙන්නේ මේ සර්පයෙන් ප්‍රශ්න තියෙනවා මේ උඩ. පහළව ලස් ඉන්නවනේ. ඒක තමයි උලකට තියෙන්නේ. ඒක වෙන නම් කේස් එකක් නැහැ ඉතින්. කැමක මං අල්ලන්නවනේ. සුපිරි. ඉඟුරු දාලා නිසා ඉඟුරු නෙමෙයි කුරුඳු දාලා නිසා මරු තේ බීලා ඉවරයි. අවුකත් වෙట్లా තියෙන්නේ. මම අර කියවනේ මේක තෙමෙන්නේ නැති කියලා. මේ උනාට මේක තෙමෙන පාඩම් නැහැ. හොඳට තියෙනවා. කොහොම සාමාන්‍ය පොල්ල තුල ආයු කාලේ අවුරුදු 2ක් වගේ නිසා ඉතින් ආයි පාරක් මේක වැඩ කරනකොට පොල්ල තු ගහන්න වෙයි. දැන්ට නිකන් තෙමෙන කන්ඩිෂන් එකක් නැහැ. පල්ලේ අපි හොයනවා. සංගේ මේක අර හුලං වෙස්ස එහෙමත් එන්නේ නැහැ. ඉතින් මෙතන සෑහෙන දුරට තියෙනවනේ මේ වහලේ මෙතන. මෙතන ඉඳලා සෑහෙන දුරට වහල් තියෙන නිසා හුලං වෙස්ස උනත් එන්නේ නැහැ. මෙයා තමයි ඒක බොනවා. කෙනෙක් දෙන්න. මේවා තමයි POV. ලා කොළ පාටයි සුදු පාට මලුයි. කොළ පාට එක වේරියේෂන් උයි. සෑහෙන කලර් රේන්ජ් එකක් තියෙනවා. අර ඈතට යනකම් පේනවා view එක. ඒ නිසා මාර ලස්සනයි මෙතන. මයින් මෙච්චර කුඩින් අපි චූටි බයෙන් නැග්ගට මුමු දෙමු මෙතන සෙල්ලම් කරනවා. චූට සැපයිද? ඈ? ඔව්. චූටි? වායි මෙහාට එන්න තනියෙන් ඉන්නකොට. බෑ? චූටි? සතෙද්ද? අතර ගහන්නේ. වැඩවල ඉඳලා මේ වගේ ප්ලේස් එකට ඇවිල්ලා ඔය වගේ පොඩි ඇක්ටිවිටි එකක් කරාම මාර මේ රිලැක්ස් එකක් දැනෙන්නේ. තනික රිෆ්‍රෙෂ් වෙලාම යනවා. දැන් රිෆ්‍රෙෂ් වෙලා ගිහිල්ලා ඉතින් ආයෙ පාරක් වැඩ කරන්න තමයි තියෙන්නේ. කලින් ට්‍රිප් එකක් යන්නත් බැරි වුණා. අපි ප්ලෑන් කරන් හිටියේ මේ මාසේ 10 වෙනිදා මේ හරිත ගන්න යන්නම් කියලා. වැඩේ කරන්න බෑ වගේ මේ කාලගුණ ඉච්චර සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් කල් ගියා. මේ ඊළඟ කොහෙ ට්‍රිප් එකක් යන්නත් ඕනි. බලමු දැන් අපිට ආයෙ මොකක්ද දෙන්නේ? පොසොන් එක නානේ. පොසොන් එකටත් පොඩි රාමුවක් දාන්න හිතන් ඉන්නවා. ඒ ටිකත් අරන් එන්නම්. මේ ඉතින් එහෙනම් ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු.